බෞද්ධ ඉගැන්වීම් වල කාලය ගැන කතා කරද්දී ඒක හිතා ගන්නවත් බැරි තරම් විශාල දෙයක්. අපි අවුරුදු දශක ශතවර්ෂ ගැන කතා කරනවා. ඒත් බුදුදහමේ කාලය මනින්නේ ඊට වඩා අතිවිශාල ඒකකයකින්. ඒකට තමයි කියන්නේ කල්පයක් කියලා. හරි, අපි බලමු මේ කල්ප ගැන ගැඹුරින්ම. එතකොට මෙතනදී අපිට එන ප්‍රශ්නය තමයි මේ කියන හැම කල්පයක්ම එක වගේද? නැත්නම් මේවා අතර මොකක් හරි වෙනසක් වර්ගීකරණයක් තියෙනවද? ඇත්තටම තියෙනවා. හරිම පුදුම හිතෙන කාරණයක් තමයි මේ කල්ප එකිනෙකින් වෙන් කරලා වර්ගීකරණය කරන්නේ බොහොම සුවිශේෂී කාරණයක් පදනම් කරගෙන. ඒ තමයි අදාළ කල්පය තුල ලෝකයේ පහළ වෙන සම්මා සම්බුදුරුන්ගේ ගණන. ඉතින් ඔන්න ඔය බුදුවරුන් පහළ වෙන සංඛ්‍යාව අනුව ප්‍රධාන වශයෙන් කල්ප වර්ග 5ක් ගැන සඳහන් වෙනවා. අපි දැන් මේ එකින් එක මොනවද කියලා විමසලා බලමු. හරි. අපි මුලින්ම කතා කරමු පළවෙනි වර්ගය. ඒ තමයි සාර කල්පය. හිතන්නකෝ අතේ විශාල කාලයක් පුරා දිවන කල්පයක්. ඒ සම්පූර්ණ කාලය තුලම ලෝකෙට පහළ වෙන්නේ එකම එක බුදු කෙනෙක් විතරයි. අන්න ඒ වගේ කල්පයකට තමයි සාර කල්පය කියලා කියන්නේ. එයි මේකට සාර කියලා කියන්නේ. මොකද කිසිම බුදුවරයෙක් පහළ නොවන කල්පයකට වඩා එක බුදුවරයෙක් හරි පහළ වෙනකින් ඒ කල්පයට යම් හරයක් එහෙම නැත්නම් සාරයක් එකතු වෙනවා. ඉතින් මතක තියාගන්න ඕන ප්‍රධානම දේ තමයි සාර කල්පයක් කියන්නේ එකම එක බුදු කෙනෙක් පහළ වෙන කාලයක් කියන එක. හොඳයි. දැන් අපි බලමු බුදුවරුන්ගේ ගණන වැඩි වෙනකොට මේ කල්පවලට මොකද්ද වෙන්නේ? ඒවා කොහොමද තවත් භාග්‍යවන්ත වෙන්නේ කියලා? බුදුවරු දෙන්නෙක් පහළ වෙන කල්පයකට කියනවා මණ්ඩ කල්පය කියලා. ඒ වගේම බුදුවරු තුන්නමක් පහළ වෙන කල්පයකට කියනවා වර කල්පය කියලා. මේ කල්ප දෙකම බොහොම උතුම් ශ්‍රේෂ්ඨ කල්ප විදියට තමයි සලකන්නේ. මේ ප්‍රස්තාරය දිහා බැලුවම ඒක හරිම පැහැදිලිනේ නේද? මණ්ඩ කල්පය බුදුවරු දෙන්නයි, වර කල්පය බුදුවරු තුන්නමයි. ඊළඟට අපිට හම්බ වෙන්නේ සාරමණ්ඩ කල්පය. යම්කිසි කල්පයක බුදුවරු 4 නමක් පහළ වෙනවා නම් අන්නේ ඒකට තමයි මේ නම කියන්නේ. මේ නමේම ලොකු තේරුමක් තියෙනවා. කලින් කතා කරපු සාර කල්පය සාරය කියන ගුණයත්, මණ්ඩ කල්පය මණ්ඩ එහෙම නැත්නම් උත්තම කියන ගුණයත් මේ දෙකම එකට එකතු වෙලා තියෙන නිසා තමයි මේකට සාරමණ්ඩ කියලා කියන්නේ. මෙතනදී වැදගත්ම සංඛ්‍යාව තමයි 4. බුදුවරු 4 නමක්. දැන් තමයි අපි මේ වර්ගීකරණයේ තියෙන වැදගත්ම අතිශයින්ම භාග්‍යවන්තම සහ උතුම්ම කල්පය ගැන කතා කරන්න යන්නේ. මහා භද්‍ර කල්පය. මේක තමයි මෙතෙක් අපි කතා කරපු හැම කල්පයකටම වඩා අසිරිමත්ම භාග්‍යවන්තම කල්පය. ඒකට හේතුව තමයි මේ මහා භද්‍ර කල්පයේදී සම්මා සම්බුදුරු 5 නමක් ලෝකයට පහළ වීම. 5 නමක්. හිතන්නකෝ ඒක. අන්න ඒ සංඛ්‍යාව තමයි මේ කල්පය අනිත් හැම එකකින්ම වෙන් කරලා අතිශයින්ම සුවිශේෂී තැනක තියෙන්නේ. මූලාශ්‍ර ග්‍රන්ථවල මේක හරි අපූර්වට විස්තර කරනවා. මේ කල්පයට වඩා වෙනත් සුන්දර කල්පයක් නැත. එහෙයින් මේ කල්පය මහභද්‍ර කල්පය ලෙස හැඳින්වී කියලා. ඒ කියමනෙම මේකේ තියෙන අසමසම බව අපිට තේරුම් ගන්න පුළුවන්. හොඳයි. ඉතින් මේ ඔක්කොම හරිම රසවත් පැරණි ඉගැන්වීම්. ඒත් මේක අපිට මේ වර්තමානයට සම්බන්ධ වෙන්නේ කොහොමද? දැන් තමයි අපි ඇත්තටම කම්පනය පැති කරන හෙළිදරව්වට එන්නේ. පුදුමම කාරණේ තමයි විශ්වයේ අතිශයින්ම දුර්ලභයි කියලා සැලකෙන අතිශයින්ම භාග්‍යවන්තයි කියන ඔය මහා භද්‍ර කල්පයේ තමයි අපි හැමෝම මේ මොහොතේ ජීවත් වෙන්නේ. ඒ කියන්නේ අපේ මේ කල්පයේ බුදුවරු 5 නමක් පහළ වෙනවා. ඒ තමයි කකුසඳ, කෝණාගමන සහ කාශ්‍යප කියන බුදුවරු දැනටමත් පහළ වෙලා පිරිනිවන් පාලා තියෙනවා. අපි ඉන්නේ 4 වෙනි බුදුන් වහන්සේ. ඒ කියන්නේ අපේ ගෞතම සම්බුදුරජාණන් වහන්සේගේ ශාසන කාලය. ඒ වගේම අනාගතයේදී මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න නියමිතයි. මේ මූලාශ්‍රයේ බොහොම බැහැලිලිවම ඔය කියන බුදුවරු 5 නම ගැන සඳහන් කරලා තියෙනවා. ඒකෙන් අපිට තහවුරු වෙනවා මේ ඉගැන්විලිම කොයිතරම් පැරණි වුණත් ඒක අපේ මේ වර්තමාන යථාර්ථයත් එක්ක කෙලින්ම සම්බන්ධ වෙන දෙයක් කියලා. ඉතින් මේ හැමදේම එක්ක අවසාන වශයෙන් අපිට හිතන්නට දෙයක් ඉතුරු වෙනවා. ඒ තමයි මේ ප්‍රශ්නේ. මෙච්චර දුර්ලභ බුදුවරු 5 නමක් පහළ වෙන මේ වගේ භාග්‍යවන්ත කල්පයක මිනිස්සෙක් වෙලා ඉපදීම කියන්නේ මොනතරම් සුවිශේෂී අවස්ථාවක්ද? ඉතින් මේ ලැබිච්ච අවස්ථාවෙන් අපි කොහොමද හරියටම ප්‍රයෝජන ගන්නෙ? ඒ ගැන මෙනෙහි කරලා බලන එක අපි හැමෝටම ගොඩක් වටිනවා.